අයිබෝවන් සැමටම ජය වේවා ලංකාවාසී ලෝකවාසී ශ්‍රී ලාංකික ජනතාව එක්ක බද්ධ වෙන විශේෂ අපස්ථාවක්. මං ඔබ සමග මේ බද්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ මේ සමාජ මාධ්‍යයෙන් බොහෝ දුරට ඊළඟ ජාතික මාධ්‍ය තුලිනුත් තාමත් දැන් මේ මාසකට වැඩි කාලයක් ඉඳන් මේ රට ඇතුලේ පත්තු වෙන බෝම්බයක් ගැනයි කතා කරන්නේ. ඒ තමයි මේ ශාසනය පිළිබඳ පත්තු කරපු බෝම්බයක්. ඒ බෝම්බේ තවම නිවිලා නැහැ. ඒ නිසා මං හැම දිනාගේම බොහෝම උපේක්ෂාවෙන් ඉල්ලා සිටිනවා මේ බෝම්බය දැන් අපි ඒක පත් වුණානේ. ඒ නිසා ඒ සමාජ මාධ්‍යයෙන් ලංකාවේ තියෙන සියලුම ජනමාධ්‍ය වලින් පත් වෙලා දැන් තැන් තැන් වල කෑලි කෑලි පත් වෙවි යමින් පවතින අවස්ථාවක්. ඒක මේ ගිහියෝ පැවිද්දෝ විවිධ පුද්ගලයන් මේ ගැන නානාවිධ අදහස් මතවාද පළ කරමින් ඉන්න අවස්ථාවක් බැවි. ඒ නිසා මම බොහොම කාරුණිකව හැම දිනාගෙම ඉල්ලීමක් කරන සියලුම රටවාසී දේශපාලන පක්ෂවලින්ද මේ පත්වෙන බෝම්බේ කෑලි නැත්නම් ගිනි දැල් අපි ඒවා නිවලම දාමු. ඒවා අයින්ම කරලා අපිට ඕඩ වෙන්නේ ඔය එකක්වත් නෙමෙයි. මහත්වරුනි, හාමුදුරුවරුනි, රටේ ජනතාවගේ අවශ්‍යතාවන සංවර්ධනය ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කර දීම සඳහා යම් කිසි වැඩපිළිවෙලක් තිබෙනවා නම් හොඳයි. ඒක එහෙම වෙන පාට අඩුයි. එතනයි කියන ගැටලු ප්‍රශ්න. ඉතින් ඒ නිසා ඒ සමාජ ක්‍රියාකාරී සෑම දෙනාටම මම කියන්නේ මේ සමාජයේ බලාපොරොත්තු වෙන්නේ තැනින් තැන වෙඩි තියමින් මරමින් යනකොට පොලිසිය ඇවිල්ලා වට කරගෙන පටි දාගෙන එතන ඉන්නවා පේනවා. මැරුණු මිනිහා ගියා ආය වෙඩි තියන්න මොකෙක්වත් එන්නේ නැහැ. ඒක නිසා බොරුවට නිකන් ඒ සංදර්ශන කිසිම වැඩක් නැහැ. ඒ මිනිහා මැරුණු මිනිස්සුયો අය එන්නේ නැහනේ. ඒ නිසා ඒ මිනිහා වට කරගෙන ඉන්න ඕනේ. ඉන්නකොට ඒ මිනිහට පූර්ණ ආරක්ෂාවක් දීලා නේ මේ මිනිස්සු මරයිනේ කියලා එහෙම එකක් නෑ. මැරිච්ච ගමම් එනවා 25 30ක් වට කර ගන්නවා මයින්නවා. ඉතින් පටිගත කරනවා පරීක්ෂණ පවත්වන තේරුමක් නෑ. මේ මිනිස්සු ඉන්නකොට එහෙම කරනකො වෙන්නේ නෑ. කොටි ගහලා ගියන් පස්සේ මෙන්න එනවා දැක්කනේ අර පොලිස් කාර්යය. ලැජ්ජයි කැතයි නින්දිතයි තාම කැතයි ලැජ්ජයි මොනුන්ද හිරු පොලිස් කාර්යය දෙන්න තුන් දෙනා. ජිප් එකට අර මුවාවෙන් හැංගෙන්නේ මොනුන්ද? ආයුධ තියාගෙන යකෝ ඉඳලත් මේ මිනිස්සු කොහොමද හැසිරෙන්නේ පොලිස් කාර්යයෙන්? ලැජ්ජයි කැතයි නින්දිතයි මුන් යවන්න ඕනේ හිරගෙවල් වල වැසිකිලි හොදන්න. ඒවට හොඳයි ගැලපෙනවා. ඒ වැනි අය. ඒ නිසා මේ ආරක්ෂාව ජනතාවට නැහැ. ඒක පැහැදිලි. ඊළඟට රට කරවන අයටත් කියන්න ඕනේ. මේ රට කරවන අය මේ සහෝදර මණ්ඩලයක් ඉන්නේ සහෝදරයෝ ඔය ඇමතිලා වැඩක් නැහැ. මුන්ට මැමති කන් කියලා. ඇමතිලා മന്ത്രിලා උන්ට වැද යන්න ඕනේ වැඩක් නැහැ. මොකද මේ වදින්න ඕනේ දෙවියන්ට. දෙවිවරු වගේ මිනිස්සුන්ට වදිනවා. ඩී.එස්. සේනානායක අන්න වදින්න ඕනේ දෙවියෙක්. ඒ වගේ දෙවිවරු මිනිස්සු බණ්ඩාරනායක මැරුණු හිටපු අගමැති මදින්න ඕනේ මිනිස්සු වටින ශ්‍රේෂ්ඨ මිනිස්සු. ජේ.ආර්. මහත්තයා වටිනා ශ්‍රේෂ්ඨ මිනිස්සු. ඔය හිටි මේක එහෙම නෙමෙයි රට කරවන අන්තිම හොඳ බවක් පේන්නේ නැහැ. ඒ නිසා රට කරන මේ සහෝදරයෝ මේ කීවේ හරි සහෝදර ලීලාවින් කතා කරේ. දැන් මැති ඇමති කියන එක මේ අයට ගැලපෙන්නේම නැහැ. මේ අයට මැති ඇමති කියන්න ඕනේ සුදුසු නැහැ. මැති ඇමති සහෝදරයෝ වශයෙන් හිටපු ආවයි. ඉතින් ඒ නිසා ඒ සහෝදර ඔය ඉන්න සෙට් එකටමයි කියන්නේ. මේ රටේ ජනතාවට ඔය වගේ තවත් තලමින් පෙළමින්
මේ අය අසීරුතාවයට පත් කරන්න එපා. ගෑස් පෝලිං තව පෝලිං එයි. ඉතින් ඒවා කරන්නේ නැතුව ජනතාවට තවමත් ප්‍රෝඩාකාරී බේගල් අද බාන්න නැතුව සහෝදරියට කියන්නේ මේ ඒ භාෂාවේ. ඒ නිසා හොඳින් මිනිස්සු අවබෝධ කරගෙන මිනිස්සුන්ට සේවය කරපල්ලා. ඒ සේවය කරන්න බලාවේ බැරි නම් අප්පලා බැහැලා ඵලයල්ලා. කරන මිනිහෙක් සජිත් මහත්තයා හරි විමල් වීරවහන්සේ හරි උදේගම් අප්පිල මහත්තයා හරි අජිත් පී පෙරේරා හරි ඔය ඉන්නේ. පාටලී චම්පික හරි නැත්තම් අපේ හාමුදුරු සෙට් එක හරි මේවා කරයි. බැරි නම් වහාම ඵලයල්ලා. ඔය ඉන්න කට්ටිය කවුරු හරි කරයි. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අරයට මෙයට චෝදනා අපහාස අවලාද නින්දා කරන්නත් එපා. තේරුමක් නැහැ. කටවල් ටික හොඳින් පරිස්සම් කරගෙන රටේ ජනතාව එක්ක ඊටාම වටිනා විදිහට ගෞරවාන්විතව කතා කරන්න කවුරුත් පරිස්සම් වෙන්න ඕනේ. ජනතාවගේ වගකීම අයිතිය මේ රට ඕනම කෙනෙකුට කතා කිරීමේ අයිතිය නිදහස තියෙන නිසා. ඉතින් ඒ නිසා මේ චෝදන අපහාස අවලාද නින්දා ඒවා ඔක්කොම වලදාන්න. මම මේ කියන්නේ මුළු මහත් ශ්‍රී ලාංකික සමාජයටමයි. ඒවා ඉතින් ඔච්චර කල් අහලා බලලා කිසිම තේරුමක් උන්නේ නෑ. දැන් අපිට පේනවා මමත් ওই සමාජ මාධ්‍ය හරියට සැරිසරනවා. තේරෙනවා පේනවා. ඒ නිසා අපි හාමුදුරුන්ටත් කියන ඒවා දැන් වැඩක් නෑ. ඔය ගියාදී. ඒ නිසා නිහඬව නිස්සද්දව ගීතයෙන් රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ මේ රටේ විශිෂ්ට ගණේ හාමුදුරන් වහන්සේ රඹුක්කන සිද්ධාර්ථ ගීතයෙන් ජනතාවගේ සිත් සතන් ප්‍රබෝධමත් කරන මහා වටිනා යතිවරයන්න් වහන්සේ නමක් අපි උන්වහන්සේට හිස නම ආචාර කරන්න. ඉතින් ඒ නිසා ඒ නිහඬව ගීතයෙන් මුළු රටක් ප්‍රබෝධමත් කරන රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ ඉතාම ගෞරවාන්විතයි. ඒ වගේ මහා යතිවරයන් වහන්සේලා එදා හිටියා. දැන් එහෙම හුඟක් ඉන්නවා නිහඬව නිස්සද්දව. එවැනි චරිත අඩුයි කියන එක තමයි කියන්න ඉන්නේ. ඉතින් ඒ නිසා අපේ ගෞරවනීය මහා සංඝයා වහන්සේලා ගෙනුත් රටේ ඉන්න උගත් බුද්ධිමත් ප්‍රබෝධමත් අනාගත සඳහා කතා කරන දේශපාලන බලවතුන්ටත් අපි කියන්නේ ඊටම විනීතව සංයමයක් ඇති කරගෙන සම්වරව ප්‍රචණ්ඩකාරී ලෙස නොමනාපකම් නොකර ඉන්න එක වඩා සුදුසු ගැළපෙන ක්‍රියාදාමයක්. ඔය තමන්ට බලේ තිබ්බට ලොකුකම් තිබ්බට සල්ලි තිබුණාට එහෙම මිනිස්සුන්ට සත්තුන්ට හිංසා පීඩා කරන්න එපා. අහිංසක අලි ඇතුළම හරි කම්පා වෙනවා. අර ඊයේ පෙරේදත් අර දුම්රිය රියදුරේ අර අහිංසක සිංකෝලින් ඉන ට්‍රේන් එකට යට කරලා මැරුවේ. ඔවුන්ට හෙන වදිනවා නේද? පව් නේද අහිංසක සත්තු. දැන් අර කැමරා හයි කරනවා විද්‍යුත් තාක්ෂණ උපකරණ හයි කරමින් යමින් එද්දින් ඇයි මුන්ට හිමීට එන්න බෑද? කෙලින් එන පාරේ S2 කොහෙද තිබ්බේ? රියදුරෝ එල්ලුම් ගස් දාන්න ඕන. ඔය වගේ ප්‍රචණ්ඩකාරී කාලකන්නි අහිංසක අසනර අලි ඇත්තු මරණ රියදුරෝ එල්ලුම් ගස් දාපල්ලා. පව් අහිංසක සත්තු ජීවිත මුන්ට මේ ජීවිත වටින්නේ කාලකන්නි. ඇයි මේ මුන් ඇවිල්ලම කීවේ මේ සත්තු මරපියව් කියලානේ කීවේ? අලි ඇත්තු ඇතින්න පැටව් දරුවෝ වගේ ඉන්න සත්තු පුළුවන් තරම් මුන් මරන්න කියලානේ කීවේ. අනදුන්නේ ඒකනේ. ඒ මාර්ග නොයා ඒ මාර්ගවල නොයා යකෝ අපිටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවාසේ සියලු සත්තුන්ට අයිතියක් තියෙනවා ජීවත් වීමට. ඒ සත්තුන්ගේ අයිතිය ආරක්ෂා කරපල්ලා. උඹලා ඔය කෝච්චි පැදෙව්වට වාහන පැදෙව්වට හප්පගෙන පෙරලගෙන යට කරගෙන යනකොට උඹලට තව පස්සින් ඇවිල්ලා විපාක ලැබෙනවා. හොඳට මතක තියාගෙන රියදුරෝ කියන උන්ට කියන්නේ කෝච්චි රියදුරෝ. අනිත් වාහන පාරේ යන උනුත් එහෙමයි.
ප්‍රකෝපකාරී ලෙස යකෝ හැසිරෙන්න එපා. පව් අහිංසක අසරණ සත්තු උන්ටත් නිදහසක් දීපල්ලා ජීවත් වෙන්න. මේවා කරලා මේ දෙපා සත්තු තමයි මේ ඔක්කොම කරන්නේ. නිසා දෙපා සත්තු අවිනීතයි. කුජීතයි. ඊටාම නින්දිතයි දෙපා සත්තු ජීවත් වෙන ස්වභාවය බලපුවාම. ඉතින් ඒ නිසා මේ මිනිස්කමත් එක්ක එකතු වෙලා ජීවත් වෙනවා නම් වටිනවා. දැන් මිනිස්කම අලුතෙන් හදන්න වෙලා, අලුතෙන් හොයන්න වෙලා, හදන්න වෙලා මිනිස්කම ගිහින් ගලවගෙන ගසාගෙන මේන කුණාටු ගම් වතුර මේ වලින් හොදගෙන යන බව පේනවා. ඒකයි. දැන් නොමිනිස්කම දෝරේ ගලනවා. මිනිස්කම යටට පතුලටම යමින් පවතිනවා. ඒකයි මේ පේන්නේ. ඒ නිසා මිනිස්කම ඉහළට අරගෙන මනුස්සත්වය ඉහළින් ඔසවා තබාගෙන යන්න කටයුතු කරනවා මිස ආගම් වලට, දහම් වලට ಜಾති පන්ති ભેද ගැටුම් ඇති නොකර මම ඇතුළු හැම දිනාටම වගකීමක් තියෙනවා, කැපවීමක් තියෙනවා. ඊටාම හික්මීමෙන්, විනයෙන්, සංයමයෙන්, වගකීමෙන් රටක් එක්ක යන ගමනට කවුරුත් එකාමින් වැඩ කටයුතු කරොත් හොඳයි. මේ රටේ පාලකයෝ ගැන නම් අපේ නෑ කිසිම ප්‍රසාදයක්. අපිට ඉතාම පැහැදිලි රටේ පාලකයෝ ගැන කිසිම ප්‍රසාදයක් ඇති වීමට හේතු නෑ. මේ ඇස් බැඳගෙන ඉන්න අපේම කල්ලි, ඇස් බැඳගෙන අපේම ඉන්න කල්ලි තමයි ඒ අයට ප්‍රසාද පවත්වමින් යන බව පේනවා. කනගාටු. ඒ නිසා ඒ ප්‍රසාද වැඩක් නෑ. අර විවිධ නම් වලින් ඉන්නවනේ අපේ මේ අපේ පරපුරේ අය. ඒ නම් වලින් ආවට ඒ නංගන් කියන වැඩක් නෑ. ඒ පරපුරෙන් එන අය මුගක් පරිස්සම් වුණාට කමක් නෑ. මොකද ඉත්තෝ ඉන්නවා. ඒ ඉත්තොත් අරගෙන තමයි මේ කට්ටිය මේ දාන් ලෑල්ල සෙල්ලම් දාන්නේ. දාන් ලෑල්ලේ. ඕක තමයි පේන්නේ. ඒ නිසා දාන් ලෑල්ලේ සෙල්ලම් දාන්න මත්තෙන් තමන්ගේ වගකීම ඉටු කරන්නට පුළුවන් තරම් මහන්සි ගත්තොත් හැම දිනම නිවැරදි වෙයි. මිනිස්සු රවට්ටන ඇස් බැඳුන් නැතුව, ජාතිය රවට්ටන්න නැතුව මේ රටේ ඉන්න ජාතීන් හැම කෙනෙක්ටම එකසේ සමානව කටයුතු කරන්න තමයි මිනිස්සුන්ට අයිතිය වගකීම තියෙන. එහෙම නෑ නිකන් අර බයිලා වලින්ම මිනිස්සු එහා මෙහා කරවන්න බලන. දැන් ඒවා මුගක් දුරට පිළිගන්න අමාරුයි. අපිට පේනවා මාධ්‍යයේ ඉන්න දේශපාලන මහතුරු කියන කතා පේනවනේ. ඇත්ත කතා. පාර්ලිමේන්තුව කියන කතා ඇත්ත කතා පේනවා. පාර්ලිමේන්තුවේ තියෙන දේශපාලඥයන්ගේ ආරක්ෂා කරන ලොකු මේ බලවත් ස්ථානයේ වේදිකාව ජුබිලිය අරන් තියෙන ජුබිලිය වේදිකාව කරගත්තු ආයතනය තමයි පාර්ලිමේන්තුව කියන්නේ. එතනින් බලතල දාගෙන එතන රඟපාන බව අපිට රටට ලෝකයට පේනවා. ඒ නිසා මේ ඉන්න ඇත්තොත් හොඳින්ම රට ගෙනියන බව අපිට පේන බව නම් හැබෑව. අපි ඔය එකකටවත් හොඳයි කියන්නේවත් සාදු කියන්නේවත් නැහැ. හොඳයි කියන මිනිස්සුන්ට හොඳයි කියමු. අනෙක් මිනිස්සු එකෙන්ම නිකම්ම පල්ලහැට යන බව පේනවා. ඉතින් ඒ නිසා මේ සහෝදර මණ්ඩලයට බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් සහෝදරවරුනි නංගිලා මල්ලිලා ඉන්නේ. ඒ අයයි ඔය ඉන්න අයියලයි මල්ලිලයි සහෝදර පිරිසමයි. තවත් කල්පනාකාරීව කටයුතු කළා රටේ ජනතාවට විශිෂ්ට සේවාවක්
කරනවා නම් බොහොම හොඳයි. එසේ නොමැති නම් ආගමික ගැටුම් ඇති නොකර සමාන අයිතිවාසිකම් මේ රටේ ජනතාවට උතුරද නැගෙනහිරද කියලා එකක් නැහැ. ඒවා රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳනවා මිසක් නැති ප්‍රශ්න ඇති කරමින් මේ අය යන ක්‍රියාපටිපාටිය කිසිසේත් අනුමත කරන්න බැරි බව පැහැදිලිව අවධාරණය කරන්න කැමතියි. ඔබට ජය වේවා.